ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ. ඉතින් හෂාන් බණ්ඩාර ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් මේ දාලා තියෙන ඉංග්‍රීසි අනුමාන පේපර් එකක්. ඉතින් අමතක කරන්න එපා. අපේ ඉතිහාස අනුමාන පේපර් එක දාලා ඒකට අදාළ group ටිකට ළමයි ටිකට join වුණාට පස්සේ අපි රෑ 12ට විතර අනුමාන විශේෂ ප්‍රශ්න පත්‍රයක් දැම්මා ඉතිහාසයට. ඉතින් ඒ ප්‍රශ්න ටික අද ඇවිල්ලා තිබ්බා. හරිම සතුටින් තමයි කියන්නේ. ඉතින් ඒ වගේම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රෙත් අනිවාර්යෙන් මේකත් ඔයා කරගන්න. මේකේ ආන්සර් ටිකත් එක්ක ඔයගොල්ලන්ට WhatsApp group වලින් ගන්න පුළුවන්. ඉතින් කමෙන්ට් දාන්න තැන තියෙනවා link එකක්. එන්නේ link එකට ගිහලා group එකට join වෙන්න. ඉතින් මගේ group එක හරිය ඉන්නවා නම් ආයෙ join වෙන්න එපා. මොකද අලුත් කෙනෙක් නම් විතරක් ඒ group එකට join වෙන්න. හරිද ළමයි? ඉතින් මේකට අදාළ ප්‍රශ්න පත්‍රය මම ඔයගොල්ලන් group එකට දානවා. ඊට වඩා ඔයාලා මෙහෙම දෙයක් කරන්න ඕනේ. දැන් මේ ප්‍රශ්න පත්‍රය තනියම තේරුම් ගන්න බලන්න ඕනේ. තනියම තේරුම් ගන්නගෙන අනිවාර්යෙන් මුල ඉඳන් කරන්න try කරන්න. මම මේකේ ප්‍රශ්න පත්‍ර දෙකක් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට chat GPT වල හරි Gemini වල හරි AI වල උදව් ටිකක් අරගෙන මේ ඉංග්‍රීසි ප්‍රශ්න ටික තේරුම් ගන්න. මේ ප්‍රශ්නම තමයි ඔයාලට හෙට ඉංග්‍රීසි පේපර් එකෙත් එන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ මේවා හරියට ඔලුවට දාලා තේරුම් ගත්තා නම් මොකද්ද මම කරන්න ඕනි කියලා ඔයාලට අමාරු නම් කායෙන් හරි අහන්න. ඔයාලට ඉංග්‍රීසි කෙනෙක්ගෙන් මේ වෙලාවේ අහන්න වෙලාවක් නැත්නම් ඔයා AI එකකින් අහන්න. chat GPT වලින් නැත්නම් Gemini AI වලින් AI ගොඩක් තියෙනවා අහන්න. ඒගොල්ලෝ හරි ලස්සනට කියලා දෙයි රටාවකට මේවට ආන්සර් කොහොමද කරන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ඉංග්‍රීසි කියන එක නම් එකපාරම ගොඩ දා ගන්න ඕන ළමයි එකපාරම C එකක් හෝ B එකක් K එකක් ගන්න. මොකද පස්සේ වාතු වෙවි දෙපාර තුන් පාර ලියනවා කියන්නේ එපා වෙනවා ඉංග්‍රීසි වගේ භාෂාවක්. ඒ හින්දා ළමයි අනිවාර්යෙන් දහලා තියෙනවා පාලින් link එකක්. ඒ link එකෙන් අනිවාර්යෙන් WhatsApp group එකට join වෙන්න. ඉතින් මේ වගේ මෙන්නේ මොනවද මොන ප්‍රශ්නද කියලා අපි අදත් දාන්නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ groups වලට. ඉතින් එතකම් බය නැතුව පරිස්සමෙන් ඉන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා එකතු වෙන්න දිගටම අපිත් එක්ක අපි මේ වගේම ගණිතයටත් විශාල අනුමාන තොගයක් ලබා දෙනවා.